මට මේ ළඟදී හිතුණා ලංකාවේ ධනවත්ම පුද්ගලයන් කවුද කියලා දැනගන්න. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම පෙන්වන්න යන්නේ ලංකාවේ ධනවත්ම පුද්ගලයන් 5 දෙනාව. ඉතින් පළවෙනි ධනපතිය තමයි ඔයාලට මේ පේන්නේ. මේ තමයි සුමල් පෙරේරා. අපි බලමු. ඕන රටක දියුණුව ලැබෙන්නේ හරි ස්ට්‍රෝං ලීඩර්ෂිප් එකක් තියෙන රටක තමයි. ඒක හැම රටකම එක හොඳට ඔප්පු වෙනවා. ස්ට්‍රෝං ලීඩර්ෂිප් එකක් නැත්තම් ඒ රටේ දියුණුව අඩුයි. ඉතින් මේ රටේ අවාසනාවන්තකමට අපිට හයිබ්‍රිඩ් ආණ්ඩුවක් තියෙනවා. ඉතින් එතකොට ලීඩර්ෂිප් එක එක තැනක නැහැ. ඉතින් ඒක පසුබෑමක් අපේ රට දියුණුව. අපි බලමු ඊළඟට කවුද කියලා. හරි. අපි ඊළඟට කතා කරන්න යන්නේ අශෝ පතිරගේ ගැන. මේ තියෙන්නේ එයාගේ කතාව. බලමු. බෑ රයිට් මාත් එක්ක කට්ටියක් ඇවිල්ලා හම්බෙලා රයිට් ඇහුව මේක මොකක්ද ඔබතුමා මොකක් හරි කැමතිද මේ ආණ්ඩුවට මොකක් හරි පොසිෂන් එකක් අරගෙන හෙල්ප් කරන්න. ඉතින් මම කිව්වා මම ඔන්ලි එකම දේ මම ගන්නවා නම් කබාර ගන්න කැමති වෙන්නේ කල්පන අඩු ගන්න හිතන්න පුළුවන් ශ්‍රී ලංකන් එයාර්ලයින් එක හම්බ වුණා. මොකද ඒත් මම දැක්කේ එතන තමයි ලොකුම චැලෙන්ජ්. හරි. අපි බලමු ඊළඟට කවුද කියලා. හරි. ඊළඟට ඉන්නේ ධම්මික පෙරේරා. අපි බලමු. මේ දුව පුතාලට ඕන තරම් ලොකු හීන දකින්න පුළුවන්. මොකද මට මේ ඔය සීන දකින්න මේ IT සම්බන්ධව දකින්න ඕන හීනයක් සැබෑ කරලා දෙන්නත් පුළුවන්. ඒකින්ද ඕන තරම් පුළුවන් තරම් ලොකුම හීන අද ඉඳලා දකින්න. ඒ කියන්නේ IT සම්බන්ධව ඇප් එකක් හදන්න, ලොකු ව්‍යාපාරයක් පටන් ගන්න, හොඳට ඉගෙන ගන්න, වෙන රටකට යන්න ඕන එකක් හිතන්න. හරි. අපි බලමු ඊළඟට කවුද කියලා. ඔයාලා හිතන විදියට කවුද ලංකාවේ ධනවත්ම පුද්ගලයා? ඒ තමයි ඉෂාර නානායක්කාර. ඉෂාර නානායක්කාර මහතා ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බව ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය අද අනාවරණය කළා. එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණාංශවල ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමේදී ඉෂාර නානායක්කාර මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් ලංකාවේ ධනවතුන් 5 දැනගත්ත කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එකෙන් පුංචි හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, දන්න අයට share කරන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Goodbye.